welcome to Virtual Vibes with Priyagamage. අද අපි කතා කරන්නේ භාෂාවක් ඉගෙන ගැනීමේ වැදගත්කම. ඔයාලා දෙමළ දන්නවද? දෙමළ කතා කරන්න දන්නවද? මං අහන්නේ සිංහලයි. දෙනෙක් කියයි මොන අnder දෙමළද කියලා. නමුත් දෙමළත් අපිට වැදගත් භාෂාවක් අපි ඉගෙන ගන්න ඕනේ. මට හොඳට දෙමළ කතා කරන්න පුළුවන්. මම ඉගෙන ගන්නේ මේ ත්‍රිකුණාමල නගරයේ උපන්දා ඉඳලා ජීවත් වෙනවා. මට ඒක ප්‍රයෝජනවත් වෙච්ච තැනක් මම කියන්නේ. 1995 මාව තේරුණා ඕමාන් රාජ්‍යයේ ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට කටයුතු කරන්න යන්න. මම හිතන්නේ මාත් එක්ක තව ලංකාවේ ගුරුවරු 80ක් විතර කියනවා. මෙහෙන් යන්න ඉස්සෙල්ලා ඒ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙක් ඔමානියෙක් ඇවිල්ලා අපිට කිව්වා ඔයගොල්ලෝ එයාපෝට් එකෙන් ඇවිල්ලා බහිනකොට එතන එක්කෙනෙක් ඉඳී ඔයාලා පිළිගන්න. මම ඉතින් කිසි දෙයක් දන්නේ නැහැ. ගියා. ගුරුවරයා ඉඳන් එකල තැසීමක් කියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපිට කතාවක් කරලා you are going to be the unofficial ambassadors of this country කියලා පොඩි මොරාල් එකක් දීලා තමයි යවුවේ. කොමාන්ඩලින් බයිනකොට පාන්දර 1යි. අර කියන මිනිස්සයා හිටියා. එයාගේ අතේ කොල කැලුව ගත්තා. අපි එක එක්කන පොලිමේ ආගාවට ගියා. එයා මට කොල කැල්ලක් දීලා කිව්වා you go outside, there is a person shouting this name, you go to him. ඒක ලියලා තිබුණේ අල් දහිරා කියලා. බෑගුත් අරගෙන එළියට ගියා. යනකොට එක එක නම් කෑ ගහනවා මිනිස්සු 10 දෙනෙක් විතර. එක එක තැන ඉඳලා. බොහොම අමාරුවෙන් අල් දහිරා හොයාගෙන ගියා. ඔමානි මිනිස්සෙක් යටාව බැඳලා අර ලොකු දිස් දාශයක දාලා ඒගොල්ලෝ ඒකට කියන දිස් දාශය කියලා නැෂනල් එකට තලා දිග අඳුම දාලා හිටියා. ඉංග්‍රීසි මෙලෝ වචනයක් නෑ. අපි ගිහලා ඉංග්‍රීසියෙන් කතා කරා ඊටසන් නොවැනිති. කොල කෑල්ල දුන්නා. එයා බැලුවා අල් දහිරා කියලා අපිට ඉංග්‍රීසියෙන්ත් ලියලා තියෙනවා. එයාගේ භාෂාවෙන්ත් ලියලා තියෙනවා. එයා ඒක බැලුවා. කිව්වා රෝස බස් එකක් තිබුණා. බස් එකට මට නගින්න කිව්වා. මගේ බෑග් ටික අරන් එයා ට්‍රක් එකට දාගත්තා. බස් එක ඇතුලේ මාත් එක්ක තව 8 දෙනෙක් හිටියා. ලේඩිස්ලා දෙන්නයි. ජෙන්ට්ස්ලා 6 දෙනයි. අපි යනවා කාන්තාර මැද්දෙන් කරවලේ කොහේ යනවද දන්නේ නැහැ. පාන්දර වෙනකන් ගියා. ගිහලා එක තැනකට වැටුණා. ලොකු බිල්ඩින් එකක්. එළිය හිටියා. එතන බස්සේ නැවතුම් එළිය හිටියා. ඔමාන ජාතිකයම 6 දෙනෙක් විතර. ඒගොල්ලෝ කෝපි බිබී හිටියේ. ඒගොල්ලන්ගේ ප්‍රියතම පානය තමයි කෝපි. කහවා කියලා කියන්නේ ඒගොල්ලෝ. කහවා. ඒගොල්ලෝ කහවා බිබී හිටියේ. අපිට බඩගිනි තිබහයි බයයි කොහෙටද ආවේ මොනවද කරන්නේ nothing is unknown. So අපි එයාලත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරා. අපිට මොකද වෙන්නේ යන්නේ දැන් කියලා. ඒගොල්ලන්ට අපි කියන දේ තේරෙන්නේ නැහැ උඩින් බලන්න. තිබහ වැඩිකමට හස්ත මුද්‍රාවෙන් කියලා වතුර ටිකක් ඉල්ලගත්තා. වතුර බෝතල් දෙකක් දුන්නා අපේ ටික එක බෙදාගෙන දුන්නා. දැන් අපිට හරි ආවල් මොකද වෙන්නේ යන්නේ කියලා මේ මිනිස්සුන්ට අපිට වඩා ආවල් අපි කියන දේ ඒගොල්ලන්ට තේරෙන්නේ. එමේ ඉන්නකොට එතන ටික එහාට වෙන්න හිටියා කලිසමක් ෂර්ට් එකක් ඇඳපු කළු මිනිස්සෙක්. බැලුමට මට තේරුණා he should be Indian. එයා ඉන්දියන් කෙනෙක් වෙන්න ඕනේ කියලා. එයා දෙමළ වෙන්න ඕනේ කියලා මට හිතුණා. එතකම් මගේ යාළුවෝ දන්නේ නැහැ මම දෙමළ කතා කරනවා කියලා. මම මගේ යාළුවන්ට කිව්වා ඔයාලා පැත්තකට එන්න මෙතන ඉංග්‍රීසි වැඩක් වෙන්නේ නැහැ. මම try කරලා බලන්න. මම ආරවන්සට ගිහලා අයියා நீங்க தமிழா කියලා ඇහුවා. brother අයියෝට මේ ආදමල කිව්වා. believe me අර මිනිස්සයා මාව බදාගත්තා. ඒකටත් එපා වෙලා තිබිලා තියෙන අපි කියන දේ තේරෙන්නේ නැති. එදා ඉඳලා ඒ මිනිස්සු අපිට හිතවත් වුණා. ඒ වෙලේම අපිට සියල්ල කියලා දුන්නා මොකද වෙන්නේ? හේතු දෙයට මොකද කරන්නේ? අපිට කොහොමද
කන්න බොන්න හම්බ වෙන්නේ, අපි මොන ඉස්කෝලේට පෝස්ට් වෙන්නේ, ඒ ඉස්කෝලේට පෝස්ට් වුණාම කොහමද යන්නේ, සියල්ල අර මිනිස්සු මට දෙමළෙන් කියලා දුන්නා. දෙමළ නොතිබුණා නම් අපිට පවදාවද ඉංග්‍රීසි කතා කරන මිනිස්සෙක් කෙනගන් උඩ බලාගෙන තමයි ඉන්නේ. ඒ නිසා මම කියන්නේ any language is important. ඕනෑම භාෂාවක් පොඩ්ඩක් හරි කතා කරන්න පුළුවන් නම් ඒක හොඳයි. විශේෂයෙන් ඔය මැද පෙරදිග රටේ රැකියාවකට යන්න ඉන්නවා. දෙමළ පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. හින්දි පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. ඒක මල්ටි ලැන්ග්වේජ් ප්ලේස් එක. එහෙනම් අපිට ස්තුතියි. මම හිතනවා ඔබට මම කියපු දේ තේරුණා කියලා. අපි නැවත දවසක මගේ එක්ස්පීරියන්ස් ගොඩාක් තියෙනවා මැද පෙරදිග රටත් එක්ක. අපි ඒවත් ස්ටයිලින් සර වලින් කතා කරමු. බොහොම ස්තුතියි. Thank you very much for listening. මේ වීඩියෝ එක share කරන්න, comment කරන්න, ඔයගොල්ලෝගේ අදහස් මට කියන්න, like කරන්න අනිවාර්යයෙන්.